ආයුබෝවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හැමෝම දන්න ඒත් සමහර වෙලට ඇත්තටම දන්නේ නැති තැනක් ගැන. ඔව්. ඒ කියන්නේ අපි අනුරාධපුරයට ගියාම දකින්නවනේ. තූපාරාමේ සුදු පාටට ලස්සනට තියෙනවා වටේට ගල් කණු ටිකක් තියෙනවා. ඔව්. ඒත් අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර ටික දිහා බැලුවම පේනවා අපි අද දකින දේ ඒක මේ කතාවේ අලුත්ම පිටුව විතරයි කියලා. ඒක ඇත්ත. ඒකේ ඉතිහාසය ඊට වඩා ගොඩක් ගැඹුරුයි. අන්න ඒකයි. ඉතින් මේ පිටු පෙරලගෙන ගිහින් තූපාරාමේ කියන්නේ නිකම්ම දාගෙබක් නෙවෙයි. ඒක කාලයත් එක්ක වෙනස් වෙච්ච වටේට ලොකු ආරාම සංකීර්ණයක් තිබුණු පුදුම කතාවක් තියෙන තැනක් කියලා තේරුම් ගන්න එක තමයි අද අපේ අරමුණ. හරියටම හරි. මේකේ ඓතිහාසික පසුබිම ඇත්තටම හරිම වැදගත්. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුද්ධාගම ගෙනාවට පස්සේ තමයි ඔව් චෛත්‍ය වන්දනාව කියන සංකල්පය අපේ රටේ ස්ථාපිත වෙන්නේ. ඒ කියන්නේ ඊට කලින් චෛත්‍ය තිබිලා නැහැ. නෑ. ඉතින් අපේ මූලාශ්‍ර දිහා බැලුවම පුරාවිද්‍යාත්මකව තහවුරු කරන්න පුරුවන් විදිහට ඒ ආගමනයෙන් පස්සේ ලංකාවේ හදපු පළවෙනිම දාගැබ තමයි තූපාරාමය. පළවෙනිම එක ඒ නිසා මේකේ තියෙන වැදගත්කම හිතා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම. එහෙනම් අපි ඒ කතාවේ මුලින් ඉඳන්ම පටන් ගමු. දේවානම් පියතිස්ස රජතුමාට චෛත්‍යයක් හදන්න ඕන කියලා අදහස දෙන්නේ මිහිඳු හාමුදුරුවෝ. ඔව්. බුදුන් වඳින්න නම් සර්වඥ ධාතුන් තැන්පත් කරපු දෙයක් තියෙන්න ඕන කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. ඒ වෙනකන් රජතුමාට චෛත්‍යයක් කියන්නේ මොකක්ද කියලාවත් අදහසක් තිබිලා නැහැ නේද? කිසිම අත්දැකීමක් තිබිලා නැහැ. ඉතින් මිහිඳු හාමුදුරුවෝ තමයි රජතුමාට විස්තර කරලා දෙන්නේ. ඊට පස්සේ රජතුමාගේ ඉල්ලීමකට අනුව සුමන සාමණේරයන් වහන්සේව ඉන්දියාවට යවනවා. ධාතුන් වහන්සේලා වඩම්මවගෙන ඉන්න. එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව. ඒ කියන්නේ දකුණු උරහිස් සැටය ලංකාවට ලැබෙන්නේ. හැබැයි මට හිතෙන රසවත්ම කැලල තමයි මේ දාගැබ හදන්න තැන තෝරගන්න විදිය. ඔව්. ඒක මිනිස්සෙක් කරපු සැලසුමක් නෙවෙයිනේ. කොහෙත්ම නෑ. ඒක හරිම පුදුම සහගත සිදුවීමක්. අකු ධාතුන් වහන්සේ මංගල හස්තියාගේ පිටේ තියලා ලොකු පෙරහැරකින් අරගෙන එනකොට මේ ඇතා එක තැනක නැවතිලා. ඉස්සරහට යන්නේ නැතුව ඉන්නවා. ඔව් කිසිම විදියකින් හොල්ලන්න බැරි වෙනවා. ඒක නම් පුදුම කතාවක්. ඒ කියන්නේ මුළු ස්තූපයම පිහිටීම තීරණය වෙන්නේ දෛවෝපගත සිදුවීමකින් මිනිස් සැලැස්මකින් නෙවෙයි. අන්න ඒක තමයි. මිහිඳු හාමුදුරුවෝ උපදෙස් දෙනවා අබය වැවෙන් පස් ගෙනෙල්ලා ඇතා ඉන්න තැනම ඇතාගේ උසට සෑයක් බැඳලා ධාතුන් වහන්සේ නිදන් කරන්න කියලා. තූපාරාමයේ ඉදි වෙන්නේ අන්න ඒ විදිහට. ඔව්. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නෑ. තූපාරාමය හදන්නත් කලින් ඒ බිමටත් වෙනම ඉතිහාසයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධාගම එන්නත් කලින් ඉඳන් මේක වැදගත් තැනක් වෙලාද තිබුණේ. ඔව්. වංශ කතාවල කියවෙන විදිහට පණ්ඩුකාභය රජතුමා ඒ කාලේ හිටපු මහේජ කියලා යක්ෂයෙකුට. ඔව් යක්ෂයෙකුට පූජා පවත්පු දේවාලයක් ඒ හරිය හදලා තිබිලා තියෙනවා. ඉතින් අලුත් ආගමික මධ්‍යස්ථානයක් ඉදි වෙන්නේ ඊට කලින් මිනිසුන්ගේ විශ්වාස දිනාගෙන තිබුණු තැනකමයි. හරිම රසවත්. එතකොට තූපාරාමය කියන නම හැදෙන විදිය ගැනත් මූලාශ්‍රවල කියනවා නේද? ඔව් ඒක පැහැදිලි කරනවා. තූපේ මුල් කරගෙන හදපු ආරාමය කියන අර්ථයෙන් තමයි ඒ නම හැදිලා තියෙන්නේ. හරි ඒ ආරම්භයේ කතාව ඒත් මම කලින් කිව්වා වගේ එදා හදපු දාගැබ නෙමෙයි අපි අද දකින්නේ. ඒකේ හැඩය පවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා නේද? ඇත්තෙන්ම මේක තමයි මේ කතාවේ තියෙන පුදුමම කොටස. මුලින්ම තූපාරාමය හදලා තියෙන්නේ ධාන්‍ය ආකාර හැඩයට. ධාන්‍ය ආකාරය කියන්නේ ඒ කියන්නේ හරියට වී ගොඩක් ගහලා තිබුණා වගේ. ගොඩක් ක්‍රියාසේ කන්දක් වගේ හැඩයක්. වී ගොඩක හැඩය. ඒ කියන්නේ අද අපි දකින්නේ මේ ලස්සන සීනුවක හැඩය නෙමෙයි. ඊට වඩා ගොඩක් වෙනස්. පොළොවට සමතල ගොඩෙල්ලක් වගේ දෙයක්ද? හරියටම. ඇයි ඒ වගේ හැඩයක්? ඒක හදන්න ලේසි නිසාද? නැත්නම් මේකේ වෙන මොකක් හරි ආගමික තේරුමක් තිබුණද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කාලේ මිහිඳු හාමුදුරුවෝ උත්තර භාරතයේ දැකලා තිබුණේ සාංචි වගේ ස්තූප. ඒවායේ හැඩයත් ඒ වගේ තමයි. ඉතින් ඒ ආభాෂය වෙන්න ඇති. බොහෝ දුරට. හැබැයි කාලයත් එක්ක විශේෂයෙන්ම දෙවන අග්බෝ රජතුමාගේ කාලේදී තූපාරාමය සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙනවා. මේ ගණ්ඨාකාර හැම නැත්තම් සීනුවක හැඩේ ලැබෙන්නේ. එතකොට තූපාරාමය කිව්වම හැමෝගෙම ඔළුවට එන අනිත් දේ තමයි අර ගල් කණු ටික. ඒවත් මුලින් ධම්ම තිබුණු දේවල් නෙවෙයිද? නෑ ඒකත් පස්සේ කාලයක එකතු වෙච්ච දෙයක්. ලජ්ජිතිස්ස රජතුමා තමයි දාගැබේ ආරක්ෂාවටයි ලස්සනටයි මේ වටදාගේ හැම නැත්තම් තූපගරේ කියන නිර්මාණය කරවන්නේ. වටදාගේ? ඔව්. ඒක නිකම්ම තාප්පයක් නෙවෙයි. ඒක කියන්නේ දාගැබ වටේට කණු උඩ හදපු ලස්සන වහලක් තිබුණු ගොඩනැගිල්ල. මූලාශ්‍රවල මේ ගල් කණු ගාන ගැන පවා හරියටම කියලා තියෙනවා නේද?
ගල්කණු 174ක් තිබුණා කියලා. ඕ 176ක්. ඒකෙන් පේනවා මේවා නිකම්ම හැංගීම්වරව කරපු නිර්මාණ නෙවෙයි. ඊටම දියුණු තාක්ෂණික සහ සැලසුම් ශිල්පීය දැනුමක් පිටුපස තිබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ ගණිතමය වශයෙන් පවා ඔව්. මේ ගල්කණු පේලි 4ක් එකම මධ්‍ය ලක්ෂයක් වටා ඒක කේන්ද්‍රීයව පිටුවලා තියෙනවා. හරි. තවත් විශේෂ දෙයක් තමයි ඇතුලේ පේලියේ ඉඳන් එළියට එනකොට කණුවල උස ටික ටික අඩු වෙනවා. ඒකෙන් තමයි අර අර්ධ ගෝලාකාර වහලට අවශ්‍ය බෑවුම හදාගෙන තියෙන්නේ. හරියටම. දාගබේ උඩ කොටස ගණත් හරිම රසවත් තොරතුරක් තියෙනවා. අද අපි දාගැබ්වල දකිනවා වගේ හතරස් කොටුවට උඩින් දේවතා කොටුවක්, කොත් කැරැල්ලක්. ඔව් වගේ දේවල් මුල් කාලේ තූපාරාමේ තිබිලා නැහැ. ඒක තමයි. ඔව් ඒක හරි. ආයෙත් අපි සාංචි ස්තූපේ මතක් කරගත්තොත් ඒ වගේ හතරස් කොටුව උඩ තිබුණේ ඡත්‍ර දණ්ඩකුයි ඡත්‍රයකුයි විතරයි. ඒ කියන්නේ කුඩයක් වගේ දෙයක්. හරියටම. ලංකාවේ මුල්ම දාගැබ්වලත් තිබිලා තියෙන්නේ ඒ ආකෘතිය. මේක තහවුරු කරන හොඳම සාක්ෂියක් මහා වංශයේ තියෙනවා. මොකද දිවනාග්බෝ රජතුමා තූපාරාමේ පිළිසෙකර කරද්දී රන් ඡත්‍රයක් හෙවත් රත්තරන් කුඩයක් ඒ මත තිබ්බා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ එතුමා අලුත්යක් එකතු කළා නෙවෙයි. කලින් තිබුණු දේම තමයි ආයෙත් ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. අන්න ඒක තමයි. ප්‍රමාණියෙන් ගත්තොත් රුවන්වැලිසෑය වගේ දවන්ත නිර්මාණයක බලද්දී තූපාරාමේ ටිකක් පොඩි නේද? ඔව් ටිකක් පොඩි. මූලාශ්‍රවල කියන විදිහක දාගබේ පාදමේ විශ්කම්භය අඩි 59ක් විතර. අඩි 59යි. හැබැයි ඒක පිහිටලා තියෙන ගල් මළුවේ විශ්කම්භය අඩි 165ක් විතර. ඒ කියන්නේ දාගබේට වඩා ඒ වටේ තියෙන අවකාශය ගොඩක් විශාලයි. ඔව්. දාගබේ විතරක් ගත්තොත් අඩි 60ක් විතර පළලයි. ඒ කියන්නේ ක්‍රිකට් පිච් එකක දිග වගේ. හැබැයි ඒක තියලා තියෙන ගල් වේදිකාව මළුව අඩි 160කටත් වඩා පළලයි. දැන් අපි දාගබෙන් ටිකක් එහාට ගිහින් ඒ වටේ තිබුණ සම්පූර්ණ ආරාම සංකීර්ණය ගැන කතා කරමු. අක්කර 3මාරක විතර ලොකු බිමක. ඔව් ඒක විශාල සංකීර්ණයක්. උණු මේ සංකීර්ණයේ තවත් වැදගත් තැන් ගොඩක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ හාමුදුරුවන්ට මේක නිකම්ම වන්දනා කරන තැනක් විතරක් නෙවෙයි. කොහෙත්ම නා එක ජීවත් වෙන අධ්‍යාපනය ලබන නගරයක් වගේ වෙන්න ඇති. ඒ අතරින් එකක් තමයි ප්‍රතිමා ගෘහය. ප්‍රතිමා ගෘහය. ඔව්. මෑතක් වෙනකම්ම ගොඩක් අය මේක දලදාගේ කියලා වැරදිද හිතාගෙන හිටියා. ඒ වගේම නැගෙනහිර පැත්තේ තියෙනවා පදලාංඡන ශීතිය කියලා. පොඩි දාගෙබක්. ඒ ගැනත් පුදුම විශ්වාසයක් තියෙනවා. මොකද මේ කල්පය බුදුවණෝ බුදුර 4 නවම. ඒ කියන්නේ කකුසඳ කොණාගමන කාශ්‍යප සහ ගෞතම කියන බුදුවරු. මේ තැන ඉඳන් තමයි අහසර නෙගුණේ කියන එක. ආරෝග්‍ය ශාලාවක්. ඒ කියන්නේ ස්පිරිතාලයක් තිබුණා කියලාත් සඳහනක් තියෙනවා. ඒක නම් ඇත්තටම පුදුමයි. ඔව්. ගිනිකොණ දිශාවේ බෙහෙත් ඔරුවක් එක්කම ගොඩනැගිල්ලක නටබුන් හම්බ වෙලා තියෙනවා. බෙහෙත් ඔරුවක් එක්කම. ඔව්. ඒක 4වෙනි කාශ්‍යප රජතුමා ගෙලන් භික්ෂුන් වෙනුවෙන්ම හදපු ආරෝග්‍ය ශාලාවක් කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි දාන ශාලාවක්. දාන ශාලාවක් සංඝයා වහන්සේලාගේ පෑන් පහසුවට ගලින්ම හදපු නාගලු ලින්ද කියන ලින්ද මේ හැමදේම මේ සංකීර්ණයට අයිති වෙලා තිබිලා තියෙනවා. සංගමිත්තා මෙහෙණින් වහන්සේට සම්බන්ධ කතාවකුත් තූපාරාමයට තියෙනව නේද? ඔව්. ශ්‍රී මහා බෝධිය ලංකාවට වඩම්මවගෙන ආපු සංඝයාමිත්තා මෙහෙණින් වහන්සේ අපවත් වුණාට පස්සේ උත්තේ රජතුමා උන්වහන්සේගේ දේහය ආදාහනය කරලා ඒ භස්මාවශේෂ තැන්පත් කළ චෛත්‍යයක් හැදුවා කියලා මහාවංශයේ කියවෙනවා. ඒ කියන්නේ ඒකත් තූපාරාමයේ ළඟද? ඔව්. තූපාරාමේ දොරටුව ළඟ තියෙන පොඩි ස්තූප දෙකකින් එකක් අන්නේ ඒ සංගමිත්තා චේතිය වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. අවසාන වශයෙන් ගැඹුරින් හිතන්න තවත් එක දෙයක් ඉතුරු වෙනවා. ඒ මොකක්ද? අපි තූපාරාමයේ දකින්නේ ලංකාවේ බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ ආරම්භක ලක්ෂ්‍ය විදියට. ඒත් ඒ බිමම බුද්ධාගම එන්නත් කලින් ඉඳන් පැවතුණු කතා ගොඩක් උරුම කරගෙන ඉන්නවා. ඒක ඇත්ත. ඒ ගැන හිතද්දී අලුත් විශ්වාසයක් එනකොට ඒක පරණ දේවල් සම්පූර්ණයෙන්ම මකලා දාන්නේ නැතුව ඒ උඩ තවත් තට්ටුවක් විදිහට ගොඩනැගෙන එකෙන් සංස්කෘතික පරිවර්තනයන් සිද්ධ වෙන විදිහ ගැන අපිට මොන වගේ ඉඟියක්ද ලැබෙන්නේ?